Hi ළමයි. ඔන්න අපි 75 days weight loss challenge එක start කරන්න යන්නේ හෙට ඉඳලා. ඉතින් අවශ්‍යම දේවල් මොනවද ඔයගොල්ලෝ ගන්න ඕනි කියන එක ගැන චූටි අදහසක් දෙන්නයි අද වීඩියෝ එක ගෙනාවේ. මේ තියෙන්නේ steel cut oats. මම ඉතින් සුපර් මාකට් එකට ගියාම ඔයගොල්ලන්ට මේකේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා jumbo rolled oats. ස්ටිල් කට් ඕට්ස් ගොඩාක් වෙලා කුක් කරන්න ඕනට ජම්බෝ රෝල්ඩ් ඕට්ස් එක නැත්නම් රෝල්ඩ් ඕට්ස් එක එහෙම ලොකුවට කුක් කරන්න ඕනේ නැහැ. ඒ නිසා මේක රෑක් පුරාවට ෆ්‍රිජ් එකේ තියලා සෝක් කරලා ගන්න ඕවර්නයිට් ඕට්ස් එක ලේසි පාවිච්චි කරන්න රෝල්ඩ් ඕට්ස් එක. ඒ වගේම තමයි ළමයි චොක්ලට් කන්න ඕන කියලා හිතුනොත් එහෙම මම ස්ටීවියා දාලා චොක්ලට් කප් කේක් ඒ වගේ දෙයක් හදාගන්නවට අමතරව මෙන්න මේ වගේ 70% ඩාර්ක් චොක්ලට් එක ගන්නවා. හැබැයි මේ රිබෙලෝ එකේ 70% ඩාර්ක් කියලා තිබුණ නැහැ. මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේලා ට්‍රීඩ්ස් කියන එකේ 70% කකාවෝ එක තිබුණා. මෙන්න මේ විදිහට අර කැන්ඩෝස් එකෙත් 70% එක තිබුණා. ප්‍රසන්ටේජ් එක 70%ට වඩා වැඩි තියෙන ඩාර්ක් චොක්ලට් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. එතකොට මෙන්න මේ වගේ කාබෝහයිඩ්‍රේට්ස් sugar level එක අනිවාර්යයෙන්ම nutrition information chart එක පිටිපස්සේ හරවලා බලන්න අමතක කරන්න එපා. ඒ වගේම අයිස්ක්‍රීම් ගන්න හිතුනත් ළමයි no added sugar අයිස්ක්‍රීම් එකක් තියෙනවා මම දැකලා තියෙනවා. මෙන්න මේ elephant house එකේ තමයි තියෙන්නේ. මේකේ වැනිලා එක තියෙනවා. මම නම් මේ වැනිලා එකයි මේක චොක්ලට් එකක් තියෙනවා. ඒ දෙකම කාලා තියෙනවා. ඒකේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා ඒකේ තියෙන sugar quantities. ලොකුවට කන්න යන්න එපා ළමයි. ඕගොල්ලන්ට craving එකක් ආවොත් මේ විදිහට මේ වගේ එකක් අරගෙන කන්න පුළුවන්. ඒ වගේම තමයි wraps හදාගන්න. ඕගොල්ලන්ට oats වලින් wraps හදාගන්න පුළුවන්. ඊට අමතරව ඕගොල්ලන්ට ඉක්මනින් ලේසියෙන් මොන හරි හදාගන්න ඕන කියලා හිතුන වෙලාවට මෙන්න මේ රොටි පරාතා එක අරගෙන හදන්න පුළුවන්. මොකද ඒකේ කැලරි තියෙන 168ක් නිසා මම කලිනුත් වීඩියෝ එකක් ඒක ගැන ඕගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා. එතකොට මම පාවිච්චි කරන green teas මොනවද කියලා ගොඩාක් දිනෙක අහන නිසා මෙන්න මේකේ වීඩියෝ ක්ලිප් එකක් මම අරගෙන කලිනුත් දාලා තියෙනවා. මම ඒකේව අරගෙන බොනවා. මොකද මට එකම ටේස්ට් එක ගොඩක් කල් පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. green tea වල ඩිල්ම ගන්නවා. එතකොට සෙස්ටා ගන්නවා. ෆැටා ෂේප් අප් ටී එකත් ගන්නවා ළමයි. ඔයාලා යූස් කරන green tea වර්ගත් මොනවද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න ළමයි. මේ තියෙන ග්‍රීක් යෝගට් එක Google ග්‍රීක් යෝගට් ගන්න කොහෙන්ද කියලා අහුවොත් මම ගන්නේ කීල්ස් එකෙන් ළමයි. ගොඩක් වෙලාවට කීල්ස් එකේ තියෙන්නේ මේ ග්‍රීක් යෝගට් බ්‍රෑන්ඩ් එක විතරයි. මේක රසයි. ඒ නිසා මම මේක ගන්නවා. ඉතින් ඔයාලට තවත් ග්‍රොසරි ලිස්ට් එකක් මම කමෙන්ට් එකේ එකතු කරලා තියෙනවා ළමයි. ඕගොල්ලොන්ට ඩයට් එකට පාවිච්චි කරන්න ගන්න පුළුවන් එළවලු, පළතුරු, ඒ වගේම නට්ස් වර්ග මොනවද කියලා. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.